Hi, welcome back to my channel. අද මගේ shopping day එක මේ month එකේ. ඉතින් මට අද මාර happy දවසක්. shopping කරන්න තියෙනවා නම් ඉතින් ආයි මුකුත් වෙන ඕනේ නැහැ. ඉතින් මම අද යන්න හිතන් ඉන්නේ මෙහෙ තියෙන Ross කියලා chain එකක shop එකකට. ඒකේ ගොඩක් වෙලාවට මගේ budget එකකට ඇඳුම් ගන්න පුළුවන් ඇඳුම් shoes and handbags. ඉතින් මේ මම decide කරා දෙතනට මම යනවායි කියලා. ඉතින් දැන් යන්න ලෑස්ති වෙනවා. ඇත්තටම ලංකාවේ ඉන්නකොට බ්‍රෑන්ඩඩ් මොන හරි ඇඳුමක් ගන්න ඕන රුපියල් 30000ක් 40000ක් වගේ වියදම් කරන්න වෙනකොට මෙහි ෂොප් එකට යනවනම් ඒ ගානට අයිටම්ස් 10ක් වගේ අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් මම මාර හැපි මොකද ගොඩක් අඩුවෙන් ස්පෙන්ඩ් කරලා වැඩියෙන් බඩු ගන්න පුළුවන්. හන්දේ බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න මම ප්‍රශ්නයක් අහනවා හරියටම උත්තරේ දෙන එක්කිනාට මං ගෙදරටම චොක්ලට් ගිෆ්ට් පැක් එකක් එවනවා. මං shopping කරන්න යන්න ඕනි කිව්වම හස්බන්ඩ්ටත් ඕන වුණා. එයාගේ යාළුවෙක්ට perfume එකක් ගන්න තියෙනවා කියලා ඒක හින්දා අපි Sephora එකට ආවා. මගදී අපි දෙන්නට චූටි බඩගින්නක් ඇවිල්ලා අපි මේ පොඩි කැෆේ එකකට ආවා ලන්ච් එක අරගෙනම යන්න කියලා හිතුණා. ඒ හින්දා නැත්තම් ඉතින් shopping කරන ආසේ බඩගින්නවට එකපාරටම බැහැනේ. ඔන්න මේ ඈතින් පේන්නේ මේක තමයි මං කියපු ප්ලේස් එක. මෙතනින් මං කලිනුත් shopping කරලා තියෙනවා කීප පාරක්ම. ඉතින් මට හිතුණා ඔයගලන්ටත් මේ තැන පෙන්වන්න ඕනි කියලා. අපි බලමු අතරට ගිහිල්ලා මොනවද ඉතින් ගන්න තියෙන්නේ කියලා. මට ගොඩක් දවසක ඉඳලා මේ බූට්ස් දෙකක් ගන්න නම් ආසාවක් තිබ්බ. හොඳ වෙලාවට හස්බන්ඩ් දැකලා මට ගෙනල්ලා දුන්නා. දාලා බලන්න ඕනේ ෆිට වෙනවද කියලා. ඇත්තටම ලස්සනට තියනවා වගේ නම් පේනවා. හැබැයි දාලම බලන්න ඕනේ ඉතින් ගන්න කලින් බලමුකෝ. මේ කලයක තිබ්බනේ ගෙදර. මම මේ දැන් පෙන්නන ෂෝ එක ලංකාවේ සල්ලි වලින් ඇත්තටම රුපියල් 6000ක් වගේ උනේ. මට නම් මතක නෑ මම ලංකාවේදී පිටර ලාභයට බඩු ගන්න තැනක් තිබ්බයි කියලා කොහෙවත්. කීයද? මම හිතන විදිහට නම් මේක හරියටම ෆිට වෙනවා වගේ මට දෙකම දාලා බලන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ මේ දෙකම එකට ෆිට කරලා තියෙනවා මොකක් හරි මේ වයර් එකක් වගේ එකකින්. ඒක හන්දා දාලා හරියට ඇවිදින්න පුළුවන් වේද දන්නෙත් නැහැ. දාලා බලන්න ඕනේ හරියටම ෆිට වෙනවා වගේ බලන්න ඕනේ දාලා ඇවිදලා ඇවිදින්න පුළුවන්ද කියලා හරියටම. මගේ හස්බන්ඩ් කියනවා shopping කරන්න නම් පුදුම හිනාවක්ලු මූණේ තියෙන්නේ. ඇත්තට මේ ගත්ත බූට්ස් දෙක නම් මම ආසයි. මම හිතනවා මේක මට මැච් වෙනවා කියලා. මම හිතනවා ඕන මන්දමක් එක්ක ඒක අඳින්න පුළුවන් වෙයි කියලා. ගොඩක් වෙලාවට වින්ටර් සීසන් එක ළඟ එන හන්ද මම හිතනවා මේක වටී කියලා. මට ගොඩක් ඇඳුම් වලට මේගොල්ලෝ ගාව ලොකු ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඇත්තටම වෙනදට ලොකු ගාණක් ෂූ එකකට වියදම් කරත් මෙතන ඩොලර් 10ක් වගේ වෙන ගාණකට හොඳ බ්‍රෑන්ඩඩ් ෂූ එකක් හොයාගන්න පුළුවන්. මං ඉතින් මෙතනින් අරගත්තු ෂූස් ගොඩාක් ගෙදර තියෙනවා. අනික කම්ෆර්ටබල් සහ ඩියුරබල්. මේ කැමා ටී-ෂර්ට් එක උනේ ඩොලර් 6ක් වගේ. මාර ලස්සනයි මේක. මම නම් ගොඩක් කැමති වුණා. මම දැන් හස්බන්ඩ්ට මැච් වෙන කැප් එක සිලෙක්ට් කරගන්න හදන්නේ. මෙතන තිබ්බ ගොඩක් ටී-ෂර්ට්ස් ඩොලර් 10ක් වගේ තමයි උනේ. මෙයා නම් කැමති නෑ මම මෙයාව වීඩියෝ කරනවට ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් මට ගන්න වෙනවා. මෙයා තෝරගෙන තිබ්බ ලස්සන ටී-ෂර්ට්ස් වගේ මම ඒවට හරිම ආසයි. ලස්සන ඩිසයින්ස් තියෙන ටී-ෂර්ට්ස් වගේ සිලෙක්ට් කරගෙන තිබ්බා. බ්ලැක් එකක් නම් ඉතින් ඕන අවුට්ෆිට් එකක් එක මැච් කරන්න පුළුවන්. ඒක ලස්සනයි. මෙතන ගොඩාක් මෙන්ස් කලෙක්ෂන් එකත් හොඳයි. විමෙන් කලෙක්ෂන් එක වගේම මෙන්ස් කලෙක්ෂන් එකත් ඉතින් හොඳයි. ගොඩක් වෙලාවට මම ෂොප් කරනකන් එයාට නිකන් ඉන්න ඕනෙත් නැහැ. ඉතින් එයා කැමති එකකුත් තෝරගන්න ඉඩ තියෙනවා. මේ ප්ලේ බෝයි ස්කර්ට් එකට නම් මම මාර කැමතියි.
දැන් යනවා බෑග් එකක් තෝරගන්න. මෙතන හරිම ලස්සන බෑග් කලෙක්ෂන් ඇතින මේ බෑක්පැක් එකටත් මං හරිම කැමති මාර කියුට්. ඒකට මට ඕනේ ගෙදර මේ වගේම එකක් මට තියෙන හන්ද මම ගත්තේ නෑ. ඉතින් ඒක මට ඇත්තටම ඕන වෙලා තිබ්බේ පොඩි ෂෝල්ඩර් බෑග් එකක් ගන්න. බලමු ඉස්සරහට ඇවිදන් ගිහිල්ලා මට හොයාගන්න පුළුවන් වේද කියලා. මෙතන ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වල ලස්සන බෑග්ස් තියෙනවා. මට මතකයි මම දැන් 2 weeks වලට විතර කලින් ඇවිල්ලා ලංකාවට යනකොට ගෙනියන්න මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ටත් හෑන්ඩ් බෑග් එකක් මෙතනින් තමයි මම ගත්තේ. මම හිතනවා එයා ඒක දැක්කම සර්ප්‍රයිස් වෙයි කියලා. ඒකින්ද මම එයාට තාම කිව්වේ නෑ ඒක. දැන් තමයි මම මට එකක් ගන්න යන්නේ. බලමු ලස්සන එකක් හම්බ වෙයිද කියලා. මේ ටොමී බෑග් එක මං දැක්ක විදිහට $22ක් වගේ වෙන්නේ කියලා ලංකාවේ සල්ලිනේ රුපියල් 6000 ගාණක්. මම නම් හිතන්නේ මට කොහෙන්වත් මේ ගානට මේ බෑග් එක ගන්න පුළුවන් වෙයි කියලා. තාම නම් මට ඕන විදිහ එකක් හම්බුන්නේ නැහැ. මං ගොඩාක් වෙලාවට කොච්චර මේ ලස්සන ඒවා තිබ්බත් මට කැමතිම එක හොය තමයි මම මෙච්චර දවසක් හිටියේ. මෙතන ඇත්තටම ලස්සන ඒවා ගොඩාක් තිබ්බා. ඉතින් මම තාම බලන්නේ මට හරියටම ඕන එක හම්බ වෙයිද කියලා බලන්න ඕනේ. ඉතින් මේ ගණනුත් හරිම මේ රීසනබල් ගණන් තමයි තිබ්බේ. වෙන ෂොප් එකකින් බලනවා නම් ඇත්තට මීට වඩා ලොකු ගාණක් වෙනවා මේ බෑග්ස්. හැබැයි මේගොල්ලෝ ගාව හරිම සාධාරණ ගාණකට මට හම්බුණා. මෙන්න මේක තමයි මම හොය හිටියේ. Finally I found it. ඇත්තට මේ වගේ ෂෝල්ඩර් බෑග් එකක් තමයි මම හොය හිටියේ. මොකද මේක ස්ට්‍රැප් එක ටිකක් පොඩි වයිට් කලර් එකක් තමයි මම හොය හිටියේ. මම හිතන්නේ ඒක ගානත් හොඳයි. ඕනම ඇඳුමක් එක මැච් කරලා මට ඇඳගෙන යන්න පුළුවන්. හඳ මම ඒකත් ගත්තා. තව චුට්ට දවසකින් මෙහෙට වින්ටර් සීසන් එක එන හින්දා මට හිතුණා ලස්සන වින්ටර් ජැකට් එකකුත් මේ ගමම ගන්න ඕනේ කියලා. මම හරිම ආස පාටක් තමයි මේ වයිට් කියන්නේ. ඉතින් මට ලස්සන එකක් හම්බුණා. මට කොහේ ගියත් මේ චෝටි බියුටි ටූල්ස් දකින්නකොට නම් මාරම ආසයි. මේවා කොච්චර ගෙදර තිබ්බත් හැමදාම දැක්කොත් අල්ලන්නමයි හිතෙන්නේ. ඉතින් අපි යන ළමයි විදිහට මේ වගේ ඒවාට ගොඩක් ආසයිනේ. මගේ නම් තාම මේ ආසාව ගිහිල්ලා නැහැ. මේ කැප් එකක ගාන උනේ $8ක් වගේ. බ්ලැක් කලර් එක නම් මං හිතන්නේ $10ක් වුණා. ළඟදී අපි දෙන්න ලොකු ට්‍රිප් එකක් යන්න හදන්නේ. ඒක හන්ද කොස්මැටික් පවුච් එකකුත් මට ගන්න ඕන උමනාවක් නම් තියෙනවා. මං හිතින් බැලුවේ මේ ආපු ගමන් මේකත් අරගන්න පුළුවන් වේද කියලා. ගොඩක් බඩු තියෙනවා හරියට arrange කරගන්න ඕන හන්ද චුටක් ස්පේෂියස් පවුච් එකක් හොයන්න ඕනේ. බලන්න ඕනේ මට හම්බ වෙයිද කියලා මෙතනින්ම. මං හිතන්නේ මම මේකට කැමතියි. ඔන්න හස්බන්ඩ් අල්ලගත්තා. දැන් එයාගෙන් අහන්න ලස්සන මොකක්ද කියලා. මේකද? දැන් කිව්වේ මේක කියලා. මම මේක ගන්නවා ඒකින්ද. ඔන්න මට චූටි වෙලාවක් හම්බුණා. ගත්ත ඇඳුම් ටික ලස්සනයිද කියලා ඇඳලා බලන්න. මේ ස්කර්ට් එකට කැමතියි. ඊට වඩා ලස්සනයි මේක නා. ගිරා ඩෙල්ලි එක තියෙනවා මේවා කරලා දාලානේ. මං දැන් ආවා මෙතනට පේ කරන්න. ඒතර හස්බන්ඩ් කිව්වා එයා පේ කරන්නම් කියලා. ඉතින් මට තවත් හැපි. දැන් ඉතින් මේ ටික අරගෙන යන්නයි තියෙන්නේ. මේ කැෂ් එකේ ඉන්න අක්කා ටිකක් ගොඩක් වෙලා ගන්නවා වගේ වැඩේ කරන්න. කමන්නේ. තව ටිකෙන් අමතක වෙනවා. මං අර ඔයගොල්ලන්ගෙන් අහනවා කියපු ප්‍රශ්න දැන් අහන්න. මම මේ shopping කරපු ඒ වලින් ගොඩක්ම කැමති වුණේ මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම එතනින් එක්කෙනෙක්ව තෝරගෙන මම අර ප්‍රොමිස් වුණ chocolate gift parcel එක ඔයගොල්ලන්ගේ ගෙදරටම එවනවා. දැන් නම් අපි shopping කරලා ඉවරයි. මම ගොඩක් happy. ඇත්තටම මම මේ vlog එක කරන්න හිතුවේ මම ලංකාවේ ඉන්නකොට ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරපු හන්ද මම ලෝකේ ගොඩාක් තැන් වලින් shopping කරලා තියෙනවා. හැබැයි මට මෙච්චර අඩුවෙන් shop කරන්න පුළුවන් තැනක් නම් කොහෙදිවත් හම්බුන්නේ නැහැ. ඉතින් ආයෙත් සැරයක් මම මේ වගේ vlog එකක් අරගෙන එනකන් ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. bye.